අද පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර T20 ලෝක කුසලාන තරගය සඳහා තවත් හෝරා 3ක් පමණ තිබියදී ශ්‍රී ලංකාවේ පල්ලකැලේ ක්‍රීඩාංගණයේ නවතම කාලගුණ අනාවැකියයි මේ. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන සුපිරි 8 කාණ්ඩයේ දෙවන තරගය අද එනම් පෙබරවාරි මාස 22 වනදා ශ්‍රී ලංකා වේලාවෙන් හවස 3ට ආරම්භ කිරීමට නියමිතයි. වැස්සෙන් සැලකිය යුතු තර්ජනයක් පවතින අතර තරගය ප්‍රමාද වීමට හෝ තරගයෙන් ඉවත් වීමට පවා ඉඩ ඇති බව කාලගුණ වාර්තා පවසනවා. වර්ෂාව හේතුවෙන් අතහැර දැමූ පාකිස්තානය සහ නවසීලන්ත අතර තරගයට සමාන සිදුවීමක් මෙහිදී සිදුවිය හැකි බවට වැඩි ඉඩක් පවතිනවා. අධික වලාකුළු ආවරණයක් සහ ඉතා ඉහළ වැසි ඇතිවීමේ සම්භාවිතාවක් විශේෂයෙන් දහවල් කාලයේදී වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවටයි අනාවැකි පළවන්නේ. කාලගුණ තත්ත්වයේ ඇතිවෙන ෂණික යහපත් තත්ත්වයක් සමග උණුසුම් තරගයක් ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ප්‍රේක්ෂකයන්ට දැක ගැනීමේ වාසනාව උදා වේවායි ක්‍රීඩා ලෝලයේ සැම වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු.